2026 වර්ෂය සමස්තයක් විදියට ගත්තහම මකර ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක වර්ෂයක්. මේ වර්ෂයේදී කේතු ඔබේ ලග්නයෙන් 8 වෙනි ගෝචර වෙන්න නිසා ජ්‍යොතිෂය, සංඛ්‍යා විද්‍යාව, වාස්තු විද්‍යාව ආදී গুপ্ত විෂයන් ඉගෙන ගන්න අයටත් ඒ සම්බන්ධව රැකියාව කරන මකර ලග්න හිමියන්ටත් ඉතා සුබ කාලයක්. එම විෂයන් හොඳින් ග්‍රහණය කරගන්නත් ඒ වගේම ඒයින් හොඳ ප්‍රයෝජන ගැනීමටත් මකර ලග්න හිමියන්ට තමන්ගේ ඥානය ඉතා සියුම්ව ක්‍රියාත්මක වෙනවා. නමුත් මේකේ යම්කිසි අවාසහගත පැත්තකුත් තියෙනවා. ඒ තමයි ඔබගේ උපතේදී රාහු හා කේතු කියන ග්‍රහයන් දුර්වලව පිහිටලා තියෙනවා නම් මේ කේතුගේ පිහිටීම නිසා ඔබට ඕවර්තින්කින් පැත්තට යන්න හරි එක්ක නැත්තම් අනාගතය ගැන අනියත බියක් ඇති කරගන්න හරි ඒ වගේ මානසික තත්ත්වයන්ට යොමු වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට ඒ පිළිබඳ දැඩි අභියෝගයක් දැනෙනවා නම් ඔබේ අවශ්‍යතාවය අනුව ආධ්‍යාත්මික පැත්තට යොමු වීම, එහෙමත් නැත්නම් විනෝදචාරිකා හා වන්දනා ගමන් ආදියට යොමු වීම, එහෙමත් නැත්නම් ශාරීරික ව්‍යායාම සිදු කිරීම තුළින් ඔබේ මනසේ තිබෙන චංචලභාවය ඔබට යම්කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන් නම් ඒ වගේ ශාරීරික ව්‍යායාම වලට යොමු වීම, එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් වලිනුත් ඔබට ඒක තත්ත්වය පාලනය කරගන්න බැරි නම් ඔබේ අවශ්‍යතාවය අනුව මනෝපදේශකවරයෙක් හරි එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු වීම හරි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට කරන්න පුළුවන්. ඒ වගේම රාහු දෙවැන්නේ ගමන් කරන නිසා මුඛය, උගුර, කන හා නාසය සම්බන්ධව ඇතිවිය හැකි රෝගයන්ගෙන් ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම මේ රාහු දෙවැන්නේ ගමන් කරනකොට වෙන තවත් දෙයක් තමයි ඔබට ණයට දීමෙන්, ණයට ගැනීමෙන් හා අපවලට අස්සන් තැබීමෙන් විශාල පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලෙදී මේ වගේ දේවල් කරනවා නම් හොඳින් සොයලා බලලා නීතිමය රාමුවක් ඇතුලේ, නිත්‍යානුකූල ගිවිසුමක් ඇතුලේ එම කටයුතු සිදු කරන්න ඕන. නෙප්චූන් හා ශනි ඔබගේ තුන්වැන්නේ බලවත් වීම නිසා මකර ලග්න හිමියන්ට නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. ඒතකොට මේ නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා නව ව්‍යාපාර ආරම්භ කරලා හරි නැත්නම් නව නිෂ්පාදන සිද්ධ කරලා ඔබට මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. මුල් මාස පහේදී ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 6 වෙනිනේ ගමන් කරන නිසා රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් වැඩිවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා 2026 වර්ෂය පුරාම ඔබගේ ආහාර පාන සම්බන්ධවත් ඒ වගේම ශාරීරික ව්‍යායාම සිදු කිරීම සම්බන්ධවත් අවධානය යොමු කරන්න ඕන. 2026 ජුනි මුල දක්වා කාලෙදී ඔබට ඇසුරු කරන්න හම්බෙන්නේ ගොඩක් වෙලාවට ඔබට වඩා බුද්ධියෙන් අඩු අය. ඒ වගේම ඔබට ලැබෙන උපදෙස් ගත්තාම ගොඩක් වෙලාවට ඔබව නොමග යවන උපදෙස් තමයි මේ කාලෙදී හම්බෙන්නේ. ඒ වගේම ඔබට ඔබ වටා ඉන්න අය ඔබ සමග සමහරලාට කිසි හේතුවක් නැතුව බොහොම සුළු කාරණා වලට ඔබ සමග සතුරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක මේ ජුනි මුල දක්වා කාලෙදි තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ජුනි මුලදී කියන්නේ ජුනි 2 වෙනිදා ගුරු මාරුවක් සිද්ධ වෙනවා. එතනින් පස්සේ මේ ප්‍රශ්න ක්‍රමක්‍රමයෙන් විසඳෙනවා. ඒ නිසා ඒ වසරේ මුල් කාලයේදී ඔබ මේ වගේ ගැටලු ඇති කර නොගන්න වග බලා ගන්න ඕන. මොකද ඊට පස්සේ කාලෙදී ඔබට ඇත්තටම ගොඩක් හොඳ කාලයක් තමයි එන්නේ. මොකද ඔබට ඔබගේ හවුල් ව්‍යාපාර හා වෙනත් හවුල් කටයුතු වලින් ලාභ ලබන්න හොඳ කාලයක් ඒක. ඇත්තටම හවුල් ගිවිසුම් වලට එළඹෙන්න, අලුතෙන් හවුල් කරුවන් හොයාගන්න, ඒ වගේ දේවල් වලට ඉතා හොඳ කාලයක්. ඒ වගේම මේ ගුරු 7 වෙනිනේ ගමන් කරන කාලය තුළ ඔබට ඔබ වැඩ කරන ස්ථානයේදී අන් අය ඔබේ උපදෙස් බලාපොරොත්තු වෙන ඔබ වෙත පැමිණෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම වසරේ අවසානයේ වෙනකොට අන් අය අතර ඔබේ ප්‍රතිරූපය ඉහළ නැංවෙනවා. ඉතින් මේ අනුව ගත්තහම සමස්තයක් ලෙස ඔබට මේ 2026 වර්ෂයේ මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තිබුණත් ඔබට ඒ තත්ත්වයන් බුද්ධිමත් ලෙස කළමනාකරණය කරගත්තොත් 2026 වර්ෂයේ ඉතා සාර්ථක වර්ෂයක් කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් 2026 වර්ෂය අති සාර්ථක වර්ෂයක් කරගන්න පුළුවන් වේවා කියලා මකර ලග්න හිමියන්ට අපි සුබ පතනවා. බොහොම ස්තුතියි.